අයිබෝන් මේ වෙනකන් ඔයගොල්ලන්ට මම අරගෙන ආවේ පුංචි බබාලගේ ගැටලු වලට පිළිතුරු කීපයක් අරගෙන ඉන්න වීඩියෝ ටිකක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම පොඩ්ඩක් හිතුවා අපේ ගර්භණී කාලේ ඉන්න අම්මලාට වැදගත් වෙන කාරණයක් කතා කරන්න ඕනේ කියලා. නැත්නම් ඒගොල්ලන්ටත් මේකෙන් channel එක හරහා යම්කිසි දෙයක් දෙන්න ඕනේ කියලා. අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ යකඩ ප්‍රතිකාරය ගැන. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ගර්භණී භාවයට පත් වෙච්ච කෙනෙක් නම් දරුවෝ හදපු කෙනෙක් නම් අනිවාර්යෙන් මාස 3න් පස්සේ ප්‍රෙග්නන්සි එක අවසන් වෙන තෙක් සහ සමහර විට දරුවා ලැබුණාට පස්සේ මේ යකඩ පෙති බොන්න ඕනේ වෙනවා. ඉතින් අපි ක්ලිනික්ස් වලට ගියාම ගොඩක් අපිට දකින්න හම් වෙන දෙයක් තමයි අපේ අම්මලා මේ යකඩ ප්‍රතිකාරය හරියට ගන්නවද කියන ප්‍රශ්නේ. ගොඩක් දෙනෙක් මේක හරියට ගන්නේ නැති බවක් අපිට පේනවා. ඉතින් ඒක ගන්නේ නැති වුනහම අපිට ඒකෙන් අපේක්ෂා කරන යකඩ මට්ටම වැඩිවීම බලා ගන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් මේ යකඩ පෙති රැඳිලා පවතින මේ හිමොග්ලොබින් මට්ටමත් එක්ක. ඔයගොල්ලෝ දන්නවා අපේ ඇඟේ රුධිරයේ හිමොග්ලොබින් කියන ප්‍රෝටීනයෙන් තමයි රතු රුධිර අණුව හැදෙන්නේ. මේ හිමොග්ලොබින් කියන ප්‍රෝටීනියට යකඩ අණු 4ක් එකතු වෙලා තමයි මේ රතු රුධිර අණුව ඇතුලේ ඔක්සිජන් අරගෙන ගිහිල්ලා අපේ ප්‍රධාන අවයවවල කාර්යභාරය සිද්ධ කරලා අපිට මේ දිනදා ජීවත් වෙන්න උදව් කරන්නේ. එතකොට කාලෙත් එක්ක සමහර වෙලාවට ආහාර පාන රටාව නිසා සමහර වෙලාවට යකඩ ඌනතාවය නිසා මේ හිමොග්ලොබින් මට්ටම අඩු වෙන්න ගන්නවා. ඉතින් විශේෂයෙන් අපි මාස 3ේදී හැම ගර්භණී අම්මෙක්ගෙම හිමොග්ලොබින් මට්ටම බලනවා. අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා ඒකේ හිමොග්ලොබින් මට්ටම බලනවා. ඉතින් සාමාන්‍යයෙන් හිමොග්ලොබින් මට්ටම 11ට වඩා වැඩියෙන් තමයි අපි අපේක්ෂා කරන්නේ පළවෙනි මාස 3 ඇතුළතදී. ඉතින් 11ට වඩා අඩුවෙන් හිමොග්ලොබින් මට්ටම තියෙන අම්මලාට අපි නිර්දේශ කරනවා මේ මාස 3න් පස්සේ ආරම්භ කරන යකඩ ප්‍රතිකාර. පළවෙනි මාස 3 අපි ගන්න ෆෝලික් ඇසිඩ් විතරයි ප්‍රෙග්නන්සි එකේදී. මාස 3න් පස්සේ අපි ගන්න පෙති අතර ඔයගොල්ලන්ට තියෙනවා යකඩ පෙත්ත, කැල්සියම් පෙත්ත, යකඩ පෙත්ත, විටමින් C පෙත්ත සහ ෆෝලික් ඇසිඩ් පෙත්ත තමයි දිගටම ගන්න. එතනිනුත් යකඩ පෙත්ත අපි නිර්දේශ කරනවා එහෙනම් හිමොග්ලොබින් අඩුයි යකඩ පෙති 2 ගානේ ගන්න කියලා. ඔන්න ඔය 2 ගානේ ගන්න කියන හේතුවත් එක්ක අපි දකිනවා ගොඩක් අම්මලා මේක බොහොම වැරදි විදිහට පාවිච්චි කරලා ආපහු මාස 7න් නැත්නම් සති 28න් බලන හිමොග්ලොබින් එකේදී අපිට අපේක්ෂිත වැඩිවීම අරගෙන නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ යකඩ පෙත්ත ඔයගොල්ලෝ ගන්නව නම් තනි පෙත්ත හරි යකඩ පෙති 2 ගානේ හරි හිමොග්ලොබින් අඩු කෙනෙක් ගන්නව නම් විශේෂයෙන්ම මේ පෙත්ත කෑමට පැය 2කට කලින් ගන්න එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද අපේ ආහාර පාන වලින් මේ යකඩ පෙත්ත ඇඟට අවශෝෂණය කරගන්න එක බඩවැල් වලින් අවශෝෂණය කරගන්න එක අඩු කරනවා ආහාර පාන නිසා. ඒකයි අපි කියන්නේ කෑම කාපු ගමන් ගන්න එපා. සමහරු කාලා විනාඩි 10න් බොනවා. සමහරු කාලා පැය භාගයෙන් බොනවා. ඉතින් ජීවිත කාලේ මේක ගන්නවා. ඉතින් එතකොට අර මාස 3 ඉඳන් මාස 7 වෙනකන් අපිට ඕනේ වැඩිවීම සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? ආහාර වලින් අවශෝෂණය යකඩ අවශෝෂණය අඩු කරලා නිසා. ඉතින් ඒකයි අපි කන්න පැය 2කට කලින් යකඩ පෙත්ත ගන්න කියන්නේ විටමින් C පෙත්තත් එක්ක. අනිවාර්යෙන් මතක තියාගන්න යකඩ පෙත්ත ගද්දි විටමින් C පෙත්ත ගන්න ඕන. මොකද විටමින් C වලින් කරන්නේ යකඩ අවශෝෂණය වැඩි කරන එක. එහෙනම් කෑම වලින් යකඩ අවශෝෂණය අඩු කරනවා, විටමින් C වලින් යකඩ අවශෝෂණය වැඩි කරනවා. ඒ දෙකම හරියට කරගන්න නම් විටමින් C පෙත්ත ගන්න ඕන යකඩ පෙත්තත් එක්ක කෑමට පැය 2කට කලින් බොන එක තමයි වඩාත්ම හොඳ. සමහරු මේකේ විවිධ අපහසුතා නිසා කන්න පැය 2කට පස්සේ ගන්න පුරුදු වෙලා ඉනවා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. අපි නිර්දේශ කරනවා. නමුත් හොඳම කන්න කලින් ගන්නව නම්. එතකොට මාස 7ක් ඉවර වෙනකොට හිමොග්ලොබින් මට්ටම අපි අපේක්ෂා කරනවා 10.5ක් හෝ ඊට වැඩියෙන්. ගර්භණී භාවයේ සිද්ධ වෙන ස්වභාවික තරල එකතු වීමත් එක්ක මේ හිමොග්ලොබින් මට්ටම ස්වභාවික අඩුවීමකට ලක් වෙනවා. ඒක ස්වභාවිකයි. 10.5 කියන ලිමිට් එක අපි දෙන්නේ. ඊට අඩුයි නම් අන්න මාස 7 ඉඳන් යකඩ පෙති 2 ගානේ සමහරුන්ට ගන්න වෙනවා. ඒ කොහොම වුණත් අනිවාර්යෙන් යකඩ පෙත්ත ගත යුත්තේ කෑමට පැය 2කට පෙර විටමින් C පෙත්තත් එක්ක සහ හොඳට මතක තියාගන්න කැල්සියම් පෙත්ත ගන්නේ නැති වේලට තමයි යකඩ පෙත්ත ගන්න ඕන. මොකද කැල්සියම් වලින් යකඩ අවශෝෂණය අඩු කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ යකඩ පෙත්ත ගන්නවා නම් රැට කැල්සියම් පෙත්ත උදේට ගන්න. සමහර ඉන්නවා යකඩ පෙති 2 ගානේ ගන්න කිව්වහම උදේට පෙත්තයි රැට පෙත්තයි ගන්නවා. එහෙම ගන්න කෙනෙක් ඉන්නවා නම් කැල්සියම් පෙත්ත දවල්ට ගන්න. යකඩ පෙත්තත් එක්ක කැල්සියම් පෙත්ත ගන්න එපා. අවශෝෂණය අඩු කරනවා. ඉතින් කාලාන්තරයක් තිස්සේ මේක අරගෙන වැරදියට අපිට ඕනේ මට්ටම අපේක්ෂා කරන්න බැරි වෙනවා මාස 7න් පස්සේ. ඊට පස්සේ ප්‍රෙග්නන්සි ලඟ වෙලා ලේ දෙන්න වෙනවා. තව විවිධ ෆෙරිටින් මට්ටම් බලන්න වෙනවා. මේ වගේ
විවිධ පරීක්ෂණවලට අපිට යන්න වෙනවා සහ රුධිරය දීම වගේ දේවල් කරන්න වෙනවා. ඉතින් ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ නෑ මුලින් ඉඳන් හරියට යකඩ පෙති දෙක ගානේ ගන්න අය විශේෂයෙන් මේ හරි ප්‍රැක්ටිස් එක කරගෙන ගියොත් සහ සාමාන්‍යයෙන් හිමොග්ලොබින් සාමාන්‍ය මට්ටමේ තියෙන අය අපි සප්ලිමන්ට් එකක් විදිහට දෙන යකඩ පෙත්ත තනි පෙත්ත ගන්න එකත් ඒ විදිහටම අනිවාර්යෙන් කරන්න ඕන. නැත්නම් ඒකේ අපේක්ෂිත මට්ටම අපිට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව පෙත්තෙන් විතරක් මදි මස් මාළු, එළවලු පළතුරු, යකඩ අඩංගු පලා වර්ග මේ දේවලුත් බාහිරින් අපි දෙන්න ඕනේ මේ පෝෂ්‍ය පදාර්ථය ශක්තිමත් වෙන්න. ඔන්නෝකයි එහෙනම් යකඩ පෙත්තේ කතාව. යකඩ පෙත්ත බොන අය හරියට බොන්න ඕන. මේක ප්‍රෙග්නන්සි කාලේට විතරක් අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හිමොග්ලොබින් අඩුව යකඩ පෙති ගද්දිත් මේ දේ අනුගමනය කරන්න ඕනේ. එහෙම අරගෙනත් වැඩි වෙන්නේ නැත්තම් යකඩ ප්‍රමාණය අරගෙනත් වැඩි වෙන්නේ නැත්තම් හිමොග්ලොබින් මට්ටම වැඩි වෙන්නේ නැත්තම් අපි වෙන රෝගාබාධ තියෙනවද කියන එක බලන්න ඕනේ. විශේෂයෙන්ම තැලසීමියා වාහක තත්ත්වය අපි බලන්න ඕන ප්‍රෙග්නන්සි කාලේ. සමහරව අපිට හම්බෙනවා ප්‍රෙග්නන්සි 3යි 4යි. මාස 3 ඉඳන් හැම ප්‍රෙග්නන්සියෙදිම යකඩ පෙති දෙක ගානේ ගන්න වෙලා හිමොග්ලොබින් අඩු නිසා. නමුත් තැලසීමියාව චෙක් වෙලා නැහැ. දිගටම යකඩ අරගෙනත් හිමොග්ලොබින් මට්ටම වැඩි වෙන්නේ නැත්තම් හිමොග්ලොබින් අණුවේ සැකැස්මේ ප්‍රශ්නයක් ඇති. එහෙනම් ප්‍රධාන කාරණේ අපි බලන්නේ තැලසීමියා වාහක තත්ත්වය. ඒකත් පරීක්ෂා කරගත යුතුයි. ඒ කොහොම වුණත් යකඩ කියන පෙත්ත අපි බාහිරින් දෙනකොට ඒකේ උපරිම වැඩේ අපිට ගන්න නම් හරි විදිහට බොන්න ඕන. මතක තියාගන්න අනිවාර්යෙන් කෑමට පැය දෙකකට කලින් ගන්නවා නම් හොඳටම හොඳයි. විටමින් C පෙත්තත් එක්ක යකඩ පෙත්ත ගන්න. කැල්සියම් පෙත්ත බොන වේලට යකඩ පෙත්ත බොන්න එපා. තව කාරණයක් යකඩ පෙත්ත බීලා පැය භාගයක් පැයක් යනකන්වත් කැෆේන් අඩංගු පාන වර්ග ගන්න එපා. මොනවාද? තේ, කෝපි වගේ දේවල් ගන්න එපා. මොකද කැෆේන් වලිනුත් කරන්නේ යකඩ අවශෝෂණය අඩු කරන එක. එහෙනම් ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න. යකඩ පෙති නිර්දේශ කරපුවාම හරියටම යකඩ පෙත්ත ගන්න පුරුදු වෙන්න. ඒකේ වැදගත්කම දැනගන්න. එහෙම වුණොත් අපිට අවශ්‍ය කාලය ඇතුළත යකඩ හිමොග්ලොබින් ඇඟේ වැඩි කරගෙන සුවදායි සෞඛ්‍ය සම්පන්න ගර්භණී භාවයක් ඕගොල්ලන්ටත් පවත්වාගෙන යන්න පුළුවන්.